අවුරුදු දහස් ගානකට පස්සේ පෘථිවියට පේන අතිශය දුර්ලභ අභ්‍යවකාශ දර්ශනයක් බලන්න ඔබ සූදානම්ද? මේ දවස්වල මුළු ලෝකයේම අවධානය දිනාගත් CL-26 2026 A1 එහෙමත් නැත්නම් MAPS වල්ගතරු. කියන අලුත්ම විස්තර අද මේ වීඩියෝ කියනවා. මේ වල්ගතරු විශේෂ වෙන්නේ ඒක සූර්යයට ඉතාම ආසන්නයේ ගමන් කරන සංග්‍රේස වර්ගයේ එකක් නිසායි. පහුගිය අප්‍රේල් 4 වෙනිදා මේක සූර්යයට කිලෝමීටර් 1,61,000ක් තරම් ආසන්නයටම ගියා. සූර්යයාගේ අධික රශ්මි නිසා මේ කැලි වලට කැඩෙන්න ඉඩ තිබුණා. වාසනාවකට වගේ ඒක තවමත් සොරකිලා තියෙනවා කියලා විද්‍යාඥයෝ පවසනවා. ඉතින් මේක බලන හොතම වෙලාව කවද්ද? අප්‍රේල් 6 වෙනිදා ඉඳන් 10 වෙනිදා වෙනකම් කාලය මෙසදා ඉතාම සුදුසුයි. ශ්‍රී ලංකාවේ අපිට මේක PVSෙන් බලා ගන්න පුළුවන්. හිරු බැස ගිය ගමන් පටි රහස්‍ය සිතිජයට මතක් කෙලින් බලන්න. නගරයේ ආලෝකයෙන් ඈත් වෙලා අතුරු තැනක ඉඳන් බලුත් මේ වල්ගතරුවේ දිගු ආලෝක වර්ගය ඔබට පැහැදිලිව දැක ගන්න ලැබෙවි. සමහර විට මේකේ හිස කොටස කැඩී ගියොත් ආසේ දිගු ආලෝක ධාරකෝගේ පේන්නත් පුළුවන්. මේ වගේ දුර්ලභ අවස්ථාවක් මග හැරගන්න එපා. මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.